අයිබෝන් 20යි 26යි අපි මේ වෙනකොට වායු නියම කියන කොටස කරගෙන ඉවරයිනේ. ඉතින් මම හිතුවා මෙන්න මේ වගේ දෙයක් කරා නම් හොඳයි කියලා මේ පාස් පේපර්ස් වල තියෙන ගණන් ටික හදලා ගන්න. ඉතින් මේ 2011 ගානකින් මම වැඩි පටන් ගන්නම්. පුතාලා මේ 2011 ගාන ඉස්සෙල්ලා කියවලා හදපන්. 2011 ගාන කියවලා හදලා ඊට පස්සේ මේ වීඩියෝ එක බලන්න. ඒක ගොඩක් ඉෆෙක්ටිව්. හරිද? දැන් බලන්න කොට ගාන. මේ ගාන කියනවා කෙල්වින් 300ක උෂ්ණත්වයකදී 1.10 පැස්කල් පීඩනයකදී පරිමාව V1 දෘඩ වාදනයක් තුළ ස්කන්ධය 3.2ක් වන ඔක්සිජන් වායු සාම්පලයක් පවතිනවලු. හරි. එතකොට පොඩි දවසලාන කරගන්න. පරිමාව V1 සම්පූර්ණයෙන්ම රේචනය කරන ලද තවත් දෘඩ වාදනයක් මෙම වාදනයට සම්බන්ධ කළ වාදන දෙක තුළ වායුව පැතිරීමට ඉඩ හරිනවලු. මේ වගේ සිද්ධියක් කියන්නේ අපි කතාව මම මේ විදිහට පැහැදිලි කරන්නම්. මෙන්න තියෙනවා පරිමාව V වෙච්ච වාදනයක්. මේ වාදනයේ පීඩනය 1.10 පැස්කල් කියලා කියනවා. ඒ වගේම මේ වාදනයේ උෂ්ණත්වය කෙල්වින් 300යි කියලා කියනවා. ඒ වගේම කියනවා මෙන්න මේක ඇතුලේ තියෙනවලු ඔක්සිජන් වායුව කොච්චරද? ග්‍රෑම් 3.2ක් තියෙනවා. හරිනේ? මේ දතර එක තියලා තියෙනවා. පරිමාවත් මෙහෙන් දාන්න. දැන් මොකද කියන්නේ? තවත් පරිමාව V වෙන වාදනයක් ගන්න. පරිමාව V. ඒකල්ලා මේ දෙක සම්බන්ධ කරනවලු. මේ දෙක සම්බන්ධ කරලා ඔය කියන වායුවට මෙතන තිබු ඔක්සිජන් කියන ඔක්සිජන් වායුවට නිදහසේ පැතිරීමට ඉඩ හරිනවා. සරල කතාවනේ. අපි දන්නවා මේ පැත්තේ තියෙන ඔක්සිජන් මේ පැත්තට ගමන් කරනවා. හරි. දැන් ඒතකොට මේ පද්ධති දෙකක් වගේ පෙන්නුනට දැන් මේක පද්ධති දෙකක් නේ. ඒක එක පද්ධතියක් විතර ක්‍රියාත්මක වෙනවා. නලයකින් සම්බන්ධ කරලා තියෙන්නේ. හරි. එතකොට දැන් කියනවා සම්බන්ධිත වාදනවල උෂ්ණත්වය කෙල්වින් 400ට වැඩි කරනවා. දැන් පටන් ගන්න දිවේ 300. ඒ කියන්නේ පළවෙනි අවස්ථාවේ මේ පද්ධතියෙන් 300. දැන් මේක 400 දක්වා වැඩි කරනවා. මම දෙවෙනි අවස්ථාවේ දත්තර එක මෙහෙම ලියන්නම්. 400 දක්වා වැඩි කරනවා. ඒකල්ලා පීඩනය කියනවා වාදන දෙකේම සමස්ත පද්ධතියේ පීඩනය 2.10 පැස්කල් වෙනවා. හරිද? වෙනතෙක් ඉහළ නගින තුරු X වායුව සම්බන්ධිත වාදන වලට දානවා. මේ කියන්නේ එහෙම දෙයක්. කෙල්වින් 400 රත් කරලා 300 තිබෙක 400 රත් කරලා මේකට ඇතුල් කරනවලු X කියලා වායුවක් පීඩනය 2.10ක් වෙනකම්. පැහැදිලිද වැඩි? සමහරට කෙල්වින් 300 මේ කියන විදිහට කෙල්වින් 300ක කෙල්වින් 400ට වැඩි කරාම පීඩනය වැඩි වීමක් වෙනවා. නමුත් මෙච්චරක් වැඩි වෙන්නේ නැහැ. ඒ අඩුපාඩුවට මේ පීඩනය වැඩි කරගන්න X කියන වායුව මේක ඇතුළට දානවා. මේකට දාපු X වායුව ස්කන්ධයේ ග්‍රෑම් 8.8යි. දාලා තියෙන කොච්චරද? ග්‍රෑම් 8.8ක් දාලා තියෙනවලු. අපෙන් අහනවා X වායුවේ මෞලික ස්කන්ධය. දැන් සමහරක් වෙලාවට මේ ගාන හදන්න පටන් ගත්තාම පුතාලා උඹලා මේ වගේ වැඩක් කරනවා. ගාන දන්නේ මොකෙන්ද කියලා හොත් අපි දන්නවා PV සමාන NR කියලා ගාන දන්නේ. වෙන එකක් නැහැ නේ. හරිද? PV සමාන NRT. දැන් PV සමාන NRT දාද්දී බලන්න මේ පළවෙනි අවස්ථාව. පළවෙනි අවස්ථාවේ මෙන්න මෙහෙම එකක් නැහැ නේ. මෙහෙම එකක් නැහැ. වාදන නැහැ. මේ වාදනය විතරයි. වෙන වාදනයක් නැහැ. පීඩනය දන්නවා. 1.10යි. පරිමාව දන්නේ නැහැ. මවුල ගාන හොයාගන්න පුළුවන් ස්කන්ධය දීලා තියෙනවා. සාරෝත්‍ර වායු නීතිය දන්නවා, උෂ්ණත්වය දන්නවා. මේ වගේ වෙලාවට සාමාන්‍යයෙන් අපේ අත්දැකීම් අඩු පුතාලා දුවලා මෙන්න මේ වගේ ගාන හදන්න යනවා. මේක මේ පරිමාව හොයා ගන්නවා. හරිද? පරිමාව හොයා ගන්න. පුතාලා දැන් මෙන්න මේ කතාව ඔලුවට දාගනි. මේ කතාව මෙහෙමයි. දැන් මේ ගානේ අවස්ථා දෙකක් ගැන කියනවනේ. ඒ ගානේ අවස්ථා දෙකක් ගැන කියනවා. ඒ අවස්ථා දෙකක් ගැන කියද්දී මේ වාදනයේ පරිමාව දීලා තියෙන්නේ V වලින්, මේ වාදනයේ පරිමාව දීලා තියෙන්නේ V වලින්. ඒක නොදන්න පද වලින් දීලා තියෙන්නේ.
සහ අවස්ථා දෙකක් තියෙනවා. ඒ වගේ වෙලාවට අපි පරිමාව හොයන්න ඕනි වෙන්නේ නැහැ. හරිද? ඒ වගේ වෙලාවට පරිමාව හොයන්නේ නැහැ. ඒ වෙලාවට අපි අවස්ථා දෙකට සමීකරණය දාන්න උත්තරේ එයි බා. දැන් බලමු එහෙම දාලා. මෙන්න පීඩනය පළවෙනි අවස්ථාවට දැම්මොත් පීඩනය කියන්නේ 1.10 පැස්කල්. පරිමාව පළවෙනි අවස්ථාවේදී මේ භාජනය සම්බන්ධ වෙලා තිබුණේ නැහැ. එහෙනම් v. දැන් මවුල සංඛ්‍යාව අපිට n හොයා ගන්න පුළුවන්. NO2 කියන එක කියන සමානයි 3.2 ග්‍රෑම්. මේක බෙදන්න ඕනේ 32යි මවුලට ග්‍රෑම් නේ. කියන්නේ 0.1යි. 0.1යි. එහෙනම් මෙතන එනවා මවුල 0.1යි. අවස්ථා දෙකකට සමීකරණය දාන්න නිසා මම R වල අගේ ආදේශ කරන්නේ මම R කියලාම ලියා ගන්නවා. උෂ්ණත්වය කියන්නේ කෙල්වින් 300යි. හරිද? මේ පළවෙනි අවස්ථාව එක කියලා ගත්තා. දෙවෙනි අවස්ථාවේ පද්ධතියේ මුළු පීඩනය කියන්නේ 2.10 පැස්කල්. හැබැයි දෙවෙනි අවස්ථාවට එනකොට මේ භාජනයේ දෙක සම්බන්ධ වෙලා තියෙන්නේ. දෙක සම්බන්ධයි කියන්නේ මුළු පරිමාව 2යි වේ. ඒ වෙනකොටත් මේ තිබ්බ ඔක්සිජන් 0.1 මවුල ගන්න තියෙනවා. 0.1 මවුල කියප එක තියෙනවා. එහෙනම් 0.1 මවුල හැමෝම තියෙනවා. හරි අවුලක් නැහැ. ඒකට එකතු වෙන්න ඕනේ මෙන්න මෙයාගේ මවුල ගන්න. x වල මවුල ගන්න. x වල මවුල ගන්න මම ලියා ගන්නවා 8.8 ග්‍රෑම් බෙදනවා කැපිටල් M වලින්. එන්න මවුල ගන්න. R ඒ විදිහටම තියා ගන්න. හැබැයි උෂ්ණත්වය කියන්නේ කෙල්වින් වලින් 400යි. අවස්ථා දෙකක් තියෙනවා සබ් බෙදලා දාපන්. දෙවෙනි සමීකරණය බෙද පළවෙනි සමීකරණය. 2.10 පැස්කල් වතාවක් 2v මේක බෙදනවා 1.10 පැස්කල් වතාවක් v මවුල සංඛ්‍යාව වෙනවා 0.1 මවුල ධන 8.8 ග්‍රෑම් බෙදීම m වැඩි කරනවා R වතාවක් 400යි කෙල්වින්. මේ බෙදන්න ඕනේ 0.1 මවුල R වතාවක් කෙල්වින් 300යි. දැන් බලපන් නොදන්න පදයකට තියෙන්නේ m විතරයි. v ට v කැපෙනවා. වැඩක් නැහැ මං කිව්වනේ අවස්ථා දෙකකට දාපු ගමන් v ට v කැපිලා යනවා. පැස්කල්ට පැස්කල් 10 5ට 10 5. තව කපන්න පුළුවන් R ට R 0.2 කෙල්වින් 0.2 කෙල්වින් කැපිලා යනවා. මෙතන තියෙනවා දෙවරක් දෙක 4යි. එහෙනම් මේ දෙකට දශම ස්ථාන කැපුණා. මෙතන තියෙන 0.1 3න් ගුණ කරාම 0.3යි මවුල. ඒක සමාන වෙනවා 0.1 මවුල ධන 8.8 ග්‍රෑම් බෙදීම m. මේක මේ පැත්තට ගාව අපි දන්නවා 0.2 මවුල සමානයි 8.8 ග්‍රෑම් බෙදීම m. එහෙනම් m මුක්ත කරපුවාම එනවා 8.8.2 බෙදුවාම උත්තරේ එනවා මවුලයට ග්‍රෑම් 44යි කියලා. ඒ නිසා මේ 20යි 26 දරුවන්ට මේක දෙන පණිවිඩේ PV සමාන n9 දාන්න තිබ්බහම නොදන්න පදයක් තිබ්බොත් ඒ නොදන්න පදේ හොයන්න කලින් පොඩ්ඩක් චෙක් කරන්න අවස්ථා දෙකකට PV සමාන n9 දා ගන්න පුළුවන්ද කියලා. ඒ වුණොත් ගාන ඊසි හදන්න පුළුවන්. හරිද? ඒව නැත්තම් ඔයාලා දිග සුළු කිරීම වලට ගිහලා මේ R වලට 8.3 දාගෙන ආදේශ කරන්න ගිහිල්ලා ඒක නාගෙන හෙන ජල්තර වෙනවා. හරිද? උල්ලන්දොස් ඊට පස්සේ ගාන හදා ගන්න බැරුව. ඒක නිසා මෙන්න මේ වගේ ටෙක්නික් තියෙනවා. හරිද? ඔය වගේ ටෙක්නික් ගොඩාක් ඉගෙන ගන්න පුළුවන්. 20 26 අපි අලුත් පාඩම් පටන් ගද්දී ඒ ක්ලාස් එකට ජොයින් වෙන්න. මොකද අතරමැදදී අපි පන්තියට ජොයින් කරගන්නේ නැහැ. හරිද? අතරමැද ජොයින් කරගත්තොත් එන ළමයට තේරුමක් නැති නිසා හරිද? අලුත් පාඩම් පටන් ගද්දී අපේ පන්තියට ජොයින් වෙන්න. හරිද? ගොඩක් ටෙක්නික් එක ගණන් හදන විදිය කියලා දෙන්නම්. හරි. එහෙනම් ආයිබෝවන්